Hi guys. Hi. අනේ hi කියන මගේ Hi guys. අපි අද හදන්නේ මගේ කොණ්ඩේ කලර් කරන්න. පේනවනේ මගේ කොණ්ඩේ මේ බ්ලීච් කලර් එකනේ තියෙන්නේ. මේ තියෙන්නේ අපි භාවිතා කරන යූස් කරන බ්‍රෑන්ඩ් එක. බ්‍රෑන්ඩ් එක. මොකද්ද? ඉබෝන්. අපි බලමු මේක මෙන්න මේ කලර් එක තමයි ගාන්නේ. ඇත්තටම කිව්වොත් අපි මේක ඊට ඉස්සෙල්ලා ගාලා තිබ්බනේ හලෝ. මේක ගාලා තිබ්බට වැඩක් ගියේ නෑ. මේ ආයි බ්ලීච් කරපු ඒවා පාට ගිහිල්ලා මේ බ්ලීච් එක තියෙන්නේ. බ්ලීච් කරද්දිත් හලෝ 3 පාරක් විතර ගන්න ඕන නේ සුදු පාට වෙන්න. අපි ඒක පාරයි ගෑවේ. අපේ ගෙදර සැලොන් එකක් තියෙනවනේ. මෙන්න සැලොන් එක කරන එක නේ. මේ තමයි හැමෝගෙම කොණ්ඩ පාට කරන්නේ. හරි එහෙනම් අපි බලමු කොහොමද මේක ගන්න කියලා. හරි guys. අපි මුලින්ම ග්ලව්ස් දා ගන්න ඕන මේක කරන්න. ඊළඟට මේ මොකද්ද නංගි කලර් එකනේ. මේ අපි කලර් එක දානම මෙහෙම. ඔයාලා කැමති ප්‍රමාණයක් දාගන්න. ඇත්තටම අපි දන්නේ නැහැ මේ ප්‍රමාණය. ඇති වුණාම කියන්නේ. මට මගේ මුළු කොණ්ඩෙම ගා ගන්න ඕන. ඒක නිකන් අර මොනවද වගේ සෝස් වගේ. සෝස් ආතයි. ඒ උනාට මේ කීයකට දාන්න. ඉතින් ඔය කියන ගමන් ඉතින්. හරි. ඊට පස්සේ අපි දාන්න ඕනේ මෙන්න මේක. ඩෙවලොපර් එක. අපේ ඩෙවලොපර් එක. හරිද? ඊළඟට ඉතින් මේක දාලා මික්ස් කරගන්න තමයි තියෙන්නේ. අපි දන්නේ ප්‍රමාණ කොහොමද කියලා. මට හිතෙන තරම් මම හරි අපි ඒක දාගත්තා. Oh my god. අපි හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ ළමයි. අම්බෝ ඒක ගුලියක් වගේ. කියන්නේ මටත් අල්ලන්න හිතෙන. නෙමෙයි. පේනවද ළමයි පේනවද? බාගේ අම්ම ග්ලව්ස් එකේ. කමන්නේ මේ කොහෙද කොහෙද. සම්බලක් වගේ. යෝ. ඒ තව මොන වේද අපිට මේ ඩෙවලොපර්ද? මන්දීනේ. අනේ මන්ද මොන කරේ. කරන් දෙන්න අපි තව ටිකක් එකතු කරනවා. දැන් අපි ගන්න හදන්නේ. දැන් අපි එළිය අද කොහෙද එළිය තමයි අපේ සැලොන් එක මේ තියෙන්නේ. අම්මේ හරි මම පනාව ගෙන්නම් පීර ගන්න. ඕක තියන්න තනක් නෑනේ. මේ හරියද? කොහෙන්ද මේ ටිකින් ගන්න? යට ටිකෙන් මුලින් ගන්න ඕනේ නේ. ප්‍රොෆෙෂනල්ස් මේක බලුවොත් නේ. ඈ? ප්‍රොෆෙෂනල් හේර් ස්ටයිල් කෙනෙක් මේක බලුවොත් නේ. ඔය ෂර්ට් එකක් ඇඳලා ඉන්නේ. නැහනේ. කමන්නේ. හරි අපි පටන් ගත්ත ළමයි. ඔන්න බලන්න මගේ හොන්න අන්තිමට මොනව වේද කියලා මම දන්නේ නැහැ. මට බයයි. මම දන්නේ නැහැ මම මොකද කරන්නේ කියලා. ගානවා. ඒ පට්ට ගඳයි හලෝ ඒක නා. එදාගෙන ආපු එක මම මේ මම නම් හිතන්නේ. මේකේ තියෙන්නේ මුලින්ම අග ටිකේ ගාලා උඩ ටිකේ ගන්න. සෝ මම මේක තමයි මේ ෆලෝ කරන්නේ. ඇත්තටම මේ හරි ප්‍රොජෙක්ට් එක. මං ගෑවා. නට්ටක් වගේ අන්තිම ටික. එනවද? හැබැයි ඒක රෙඩ් එකක් තියෙනවා. ඔව් නේ. ඊළඟ සැරේ ගන්න ඕනේ පින්ක් එක හලෝ මං අසේ. ඒක සුදු පාට එක ගන්න. අර මේ පාට බ්ලීච් එක නෙමෙයි. නෑ මේකේ හලෝ බ්ලීච් එකේ කියන්නේ. ඒ ඇලුමිනියම් ෆොයිල් නෑ. නැහැ. ඒව දිබ්බනම් හොතල තියන් දිබ්බනේ. තමයි අල්ලන්නේ. කට්ටක් ගහමද? ඉතින් මේකේ අන්තිමට දාලා ඉන්න බෑ කියන්නේ. ඔන්න. ඊයද ඒක රට පාටයි. පේන්නේ නෑ ඕකේ. යාළුවනේ අපි දැන් මේ කණ්ඩේ අගිස්ස ටික ගෑවා. ඒක ගාලටන් තව විනාඩි 10ක් ඉන්නවා. තේරුණා. ඉතින් තමයි ඉතුරු ටික ගන්න. උඩ ටික ගන්නෙ.
මුලින් යට ටික ගාලා විනාඩි 10ක් ඉන්න ඕනේ. ඊට පස්සේ ඒක විනාඩි 10න් පස්සේ උඩ ටික ගන්න. හරි. එහෙම තමයි තිබ්බේ. එහෙම තමයි තිබ්බේ. මේක අපි නෙවෙයි කියන්නේ. ෆෝන් එකෙන් තමයි මේක කියන්නේ. අපි දන්නේ නැහැ ඒවා. එතකම් මම කොණ්ඩේ අල්ලන්නේ. අවුලන්නේ. නෑ නෑ. රෙඩ් එකක් එනවා. මේ මෙතන මේ ගව්වත් එක පේනවා වැඩි. ඉරවුවත් එක මේ විදිහ පේන්නේ නැහැ හරියට. එහෙනම් අපි මේ දැන් බැටරිත් එකයි තියෙන අපි ගාලිවර නේ බලමු උඩ ටික ගාද්දි නේ නංගි. බයි. ඇත්තටම විනාඩි 9යි හිටියේ. විනාඩි 9යි හිටියේ. දැන් ආයි අපි ස්ටාර්ට් කරේ උඩ ටික ඉවසන්න බෑ ගාලා. අක්කට. ඔව් අප්පා මටත් බෑ. මේක වැරදුනොත් මොකද කරන්නේ? වැරදුන මං කොණ්ඩේ කපලා දානවා. එහෙනම් දැන් මොකද? අම්මා මේක මාරම් ගණක් එන්න බුදුවා. අන්න තමයි තියෙන්නේ ළමයි දැන්. ඊපස්සේ මේ කොටස අපිට තව ඕන වෙයි අරගන්න. මදිද? මොකද ඔයා කොණ්ඩේ ජයන්ට්. තඩි කොණ්ඩේ. අම්මේ හරි දරි. නෑ දිග නැති වුණාට අර කොණ්ඩේ තියෙනවනේ. වොලියුම් එක වැඩි. අනේ මන්ද මේ වගේ කියනවා ඉස්සරම තිබ්බ කොණ්ඩේ කරලා දැන් කොණ්ඩේ ගන්න. ඒ බලු නකුඩ වගේ මගේ අර තිබ්බේ. ඉස්කෝලේ යන කාලේ තිබ්බ එකට වඩා. ආ මේ කාලේ හිටි කොණ්ඩේ තිබ්බ. දැන් කිච්චි කොණ්ඩේ. ඒවර කැපුවානේ කැපුවෙන් පස්සේ පේන්න වැඩි වුණාද මන්ද? අන්න ඒකයි උනේ හලෝ. අර ඒ වුණාට කොහොමවත් වැඩි වෙලා තියෙනවා. කොණ්ඩ ගස් දෙක තුනක් වැවෙන්නේ නැති සමහර වෙලාවට. දෙක තුන. ඔව් නේ දෙක තුන. කොණ්ඩේ සෙක්ෂන් කරගන්න තමයි බැරි. ඒ තරමට කොණ්ඩේ. නෑ ගැට. මම පීරුවනේ. මේක කැඩලි කොණ්ඩේ. මන්ට කරන් දෙයක් නැහැ ඒක ළමයි. දෙක රන් මහ මෙරත. වීඩියෝ එක තමයි. අපෝ මේගේ සින්දුවනවට එපා වෙලා තියෙන්නේ මුළු දවසේම කියන දුක තද. මෙන්න මේ කොටස තමයි මට හිතෙන විදිහට හොඳටම ඉන්නේ. ඒ කොටස විතරයි. අනේ මන්ද මේ ළමයි මොනව කරනවද කියන මං කොණ්ඩේට මම දන්නේ නැහැ මට සලූන් තේරෙන්නේ වල ඒව නැහැ. දැකලා නැති වෙති ඔයගොල්ලෝ. අලුත් ඒවා ප්‍රොෆෙෂනල් ඒවා. කට්ටිය විතරයි කරන්නේ. මමත් මෙහෙම හිටියට සලූන් පිළිබඳව ලොකු හෙයාර් ස්ටයිල් එක. එයා මොනවා කිව්වත් මම තමයි මේ ලෝකේ මේව ගැන ඔයාලා දන්නේ නැහැ වැඩි. මේ මිනිස්සේ මේ මාව ටෙස්ට් කරන්න මේවා මේ. ඔව් එයාගේ අනාගතය වෙනුවෙන් මාව ටෙස්ට් කරන මුලින්ම. අනේ ගැරන්ටි. ඈ? පොල් පිච්ච. ගැරන්ටි එකේ? පොල් පිච්ච. දෙමලිච්ච. මට දෙක පැටලෙනවා. good. අම්මෝ මේ වැස්සල නම් ගා ගන්න එපා බුදුන් මේ මම මැරෙන්නේ. මේක ඉවරයි. එහෙනම් අපි තව එකක් හදාගෙන එන්න. guys. අපි කොණ්ඩේ කලේ ගාලා ඉවරයි. දැන් මේක අපි වොෂ් කරගෙන ආවා. බලමු අන්තිමට වේරුණාට පස්සේ මේ දින්නේ මට ඕන වෙච්ච පාට. මම තමයි වැද්දා. ඇත්තටම ලස්සනයි. මේක වේරුණාට පස්සේ තමයි නේ හලෝ ලස්සන බලන්න ඕනේ. දැන් මේ දැනට ගානට පෙතින්ද මේක මේ අර ලොකුවට පේන්නේ. අපි වේරුණාම බලමු. දැන් හිතන් දැන් හායි ළමයි ඉතින් මයි කොණ්ඩේ අපේ නංගි විසින් මේක කලර් කරලා ඉවරයි. ලස්සනට ආවා කියලා. ඔව් නේ. ඇත්තටම දැන් ඔයා ආස පාට ආව නේද? ඔව් ඇත්තටම මට ඕනුනේ මේ කලර් එක බලන්න. ආ. අපේ නංගි වැඩ තමයි. නැත්තා. yes. ඔලුඩි. ලස්සනයිද? යන්නේ ලස්සනයි ඇත්තටම. ඉවරයි ඉතින් ඔයාලත් ඔන්න මේ වගේ විදිහට නේ හලෝ. ගෙදර කරන්න යන්න එපා. ඔව්. සැලොන් එකට ගිහින් කරගන්න යාන්න. ඇයි? එහෙම ගෙදර අපි වගේ හොඳ නංගිලා ඉන්නවනම් හොඳ නෑනලා ඉන්නවනම් මේ විදිහට කරන්න. ඔව්.